හරි. එතකොට මම මෙහෙම කතාවක් අහලා තියෙනවා. සමහර ගෙවල් වල මේ දරුවෝ බිත්තරේ තම්බලා කන්නේ නැහැ. දැන් අපි දකිනවා සමහර ගෙවල් වල අපි දැකලා තියෙනවා අම්මලා දවල් කෑමට දෙන්නේ බිත්තරයි අලයි. සමහර ගෙවල් වල. සමහර ගෙවල් වල ඒ බිත්තරේ අනිවාර්ය අංගයක් තමයි තම්බන එක. තම්බුවොත් තමයි ඒකේ පෝෂණය වැඩි කියලා තමයි අපේ අම්මලා තාත්තලා තියෙන්නේ. එයාට තව තියෙනවනේ රතු පාට බිත්තර හොඳයි. සුදු පාට බිත්තර හොඳ නැහැ. ඒ නිසා රතු පාට බිත්තර තමයි දරුවන්ට දෙන්නේ. ඔය වගේ නොයෙකුත් මතිමතාන්තර තියෙනවා අපේ සමාජය ඇතුලේ. ડોක්ටර් මට කියන්න මේ දැන් සාමාන්‍යයෙන් අපි මේ තම්බපු බිත්තරයක් ගත්තොත් ඒකෙන් ලැබෙන පෝෂණය සහ බැටපු බිත්තරයක් ගත්තොත් ඒකෙන් ලැබෙන පෝෂණය සහ ඔම්ලට් එකක් දැම්මොත් ඒකෙන් ලැබෙන පෝෂණය සහ අපි කියන බුල්ෂයි එකක් දැම්මොත් ඒකෙන් ලැබෙන පෝෂණය ඕල වෙනසක් තියෙනවද? මොකද මේ අම්මලා තාත්තලා අම්මලා විශේෂයෙන් තම්බපු බිත්තරේම අරගෙන යන්නේ දරුවන්ට දෙන්න. මොකක්ද ඔගේ? ඕක ඇත්තටම දැන් මං ගාවටත් එන අම්මලා ගොඩාක් අහන ප්‍රශ්නයක්. ඕක අහුවම මං හරි ආස උත්තරයක් තමයි මං ඒ අම්මලාගෙන් අහන දේ තමයි බස් එකක යනකොට වාඩි වෙලාම යන්න ඕනේද? හිටගෙන බස් එකේ යන්න බැරිද? බස් ෆුඩ් බෝඩ් එකේ යන්න බැරිද? මං අහන්නේ අපි මිනිස්සු හැමෝම එකම දෙයකට කැමති වෙන්න ඕනේද? මම මේක වැඩිහිටියන්ට කරන ප්‍රෝග්‍රෑම් එකක් කියලා හිතලා මම මෙහෙම අහන්න. හැම පිරිමියම ලෝකෙ ඉන්න හැම පිරිමියම එක වගේ ගෑනු කට්ටියකට කැමති වුණොත් අනිත් ගෑනු කට්ටියට මොකද වෙන්නේ? ප්‍රශ්නයක්. හරිද? ඒ වගේ තමයි අපි හැමෝම එක විදිහට කෑම කන්න කැමති වෙන්න අවශ්‍ය නැහැ. ලෝකයේ මිනිස්සු විවිධයි, මිනිසුන්ගේ කැමැති අකමැති විවිධයි. එතකොට දරුවෙක් සමහර දරුවෙක් ඉන්න පුළුවන් බැදලා ගන්න කැමති. අපි ඒ දරුවගේ කැමැත්තට රෙස්පෙක්ට් කරන්න ඕනේ. ගරු කරන්න ඕනේ. එතකොට ඒ ළමයා ඇත්තටම බිත්තරයක් බදිනවා තම්බනවා කියන එකේ කාලය ශ්‍රමය ගත්තම ලොකු වෙනසක් නැහැ. එතකොට අම්මා කෙනෙක් තමන්ගේ දරුවට ගරු කරනවා නම් ඒ යාගේ කැමැත්තට ඉඩ දෙන්න ඕනේ. අපි හිතමු ප්‍රායෝගිකව යාට ඒ වෙලාවේ කාර්යබහුල බව හින්දා හරි රස්සාවට යන කෙනෙක් හින්දා හරි බැරි නම් ඒක වෙනයි. හැබැයි පුළුවන් වෙලාවෙදී දරුවාට කැමති විදියට කැම ටික හදලා දෙන්න. මොකද ඇත්තටම වැදගත් දේ තමයි මේ උගුරෙන් පල්ලෙහාට මේ කැම එක තල්ලු වෙන එක. මොකද ඒ දරුවා පොඩි ළමයෙක්නේ. දැන් අපිත් අකමැති දේවල් තියෙනවනේ. අපිත් කැමති අකමැති තියෙනවා. ඒ වගේම පොඩි ළමයින්ටත් ඒ දේවල් තියෙනවා. එතකොට යම් දරුවෙක් කැමති නම් තම්බලා කන්න එයාට එහෙම දෙන්න. මං කියන්නේ පෝෂණය හම්බෙනවද නැද්ද කියන එක දෙවෙනි කාරණාවනේ. අපි හිතමු උදාහරණයක් උපමාවකට. අපි මොහොතකට උපකල්පනය කරමු බුත්තරේ තම්බල ගුණයි බෙදලා ගුණ නැහැ කියලා නිකමට. හැබැයි මේ ළමයා තම්බලා කන්න කැමති නැත්නම් ඒ ළමයා බිත්තරේ ප්‍රතික්ෂේප කරනකොට අර ලැබෙන පෝෂණයවත් ලැබෙයිද? හරිද? අපි හිතමු තම්බපු බිත්තරෙන් 90ක් පෝෂණය හම්බෙනවා. බෙදලා හම්බෙන්නේ 50යි කියලා මම මේ නිකන් ගණන් කියන්නේ. ඕගොල්ලන්ට තේරුම් ගන්න. දැන් අර ළමයා තම්බපු බිත්තරේ ප්‍රතික්ෂේප කරද්දී මොකද වෙන්නේ?